සුබ දවසක් කියලා හැමෝම තාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලෝ හම්බෙන්න ආවේ ගිය අපි කරපු වීඩියෝ එකේ ඉතුරු කොටස අරගෙන. අපි ගිය වීඩියෝ එකෙන් කළා මිනුම් ලබා ගැනීම පිළිබඳ ලොකු හැඳින්වීමක් කළා. ඉතින් අපිට වෙලාව මදි වුණා. අපි මට ඔයාලට මිනුම් අරන් පෙන්නන්න වෙලාව මදි වුණා. ඉතින් මම ඒකේ දෙවෙනි කොටස විදියට අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට මිනුම් ලබා ගන්නේ කොහොමද කියලා පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට අපි බලමු එහෙනම් කොහොමද අපි ළඟට එන කස්ටමර් කෙනෙක්ගේ ශරීරයකින් මිනුම් ටික ලබා ගන්න කොහොමද කියලා අපි මේ ඩමී ආශ්‍රය කරගෙන බලමු. පළවෙනි මිනුම විදිහට කිව්වේ shoulder to shoulder. එතකොට shoulder to shoulder කියලා කිව්වහම මෙන්න මෙතන අස්තියේ ඉඳලා මෙන්න මෙතන අස්තිය දක්වා දුර. මෙන්න මෙතන කෙළවර ඉඳලා මෙන්න මෙතන කෙළවරට දුර. මෙයාගේ තියෙනවා 14මාරක් තියෙනවා. 14මාරක් තියෙනවා. මෙතනදී මේ නේප් එක කියන්නේ මෙන්න මෙතන. නේප් එක කියන්නේ මෙන්න මෙතන. නේප් එකට චුට්ටක් පහලින් කෙලින් හිතන විදිහට මෙෂර්මන්ට් එක ගන්න 14මාරක්. ඊළඟ මෙෂර්මන්ට් එක පිටිපස්සෙන්ම ගන්න ඕන එක. මෙතන නේප් එක මෙන්න මෙතන හිටින්නේ. එතකොට නේප් එකේ ඉඳන් පිටිපස්ස Tamanට ඕනේ කර ගැඹුර. පිටිපස්ස කරගන්න බෑක් මෙන් ඩෙප්ත් එක. ඒක අවශ්‍ය විදිහට එකමාරද දෙකද තුනද කියලා ඒ පැත්තෙම ගන්න පුළුවන්. ඊළඟට ඉදිරිපස කර ගැඹුර කන්නේ ඩෙප්ත් එක. එතකොට ඒක ගන්න ඕනි මෙන්න මෙතන. මෙන්න මෙතන මෙතනින් මෙහෙම යනකොට මෙන්න මෙතනයි එකතු වෙන තැනක් තියෙනවා. අපේ නම් මෙන්න මේ කනේ මේ පිටිපස්සේ කම්පෙත්ත කෙලවර කියලා කිව්වහම කම්පෙත්ත කිව්වහම මෙතන මේ කන ගැට්ට නෙමෙයි. මෙන්න මේ කන පෙත්ත නෙමෙයි. මෙන්න මේ කනේ මෙන්න මේ ගැට්ට. මෙන්න මේ ගැට්ටත් එක්කම තියන්න පැන්සලක් හරි පෑනක් හරි. මෙන්න මෙහෙම කන් ගැට්ට. මෙන්න මෙහෙම කන් ගැට්ට තිබ්බහම මෙතන හිටින තැනක් තියෙනවා. මෙන්න මෙහෙම තිබ්බහම මේ පැන්සල හිටින්නේ සාමාන්‍ය මෙන්න මේ කෙළවරේ ඉස්සරහට වෙන්න නෙමෙයි පොඩ්ඩක් පිටිපස්සට වෙන්න බරව තමයි මේක පිටන්නේ. අන්න එතන. ඒ කියන්නේ මෙතන මෙහෙම එද්දි මෙතන කෙළවරයි මෙහෙම එද්දි මෙන්න මෙතන කෙළවරයි එකතු වෙන තැන. අන්න එතන තමයි උගිස මුදුන කියන්නේ. ඉන්න එක හරියටම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. නැත්නම් ඔයාලා ඔක්කොම මෙෂර්මන්ට් වර්ධිනවා උගිස මුදුන දැනගත්තේ නැත්නම්. එතකොට උගිස මුදුනේ ඉඳලා අපිට ගන්න පුළුවන් ඉස්සරහා කර ගැඹුර අවශ්‍ය විදිහට. මෙන්න මෙතන කර මූලික කරක් නම් අපි ගන්නවා මේ 3යි. මෙන්න මේකෙන් 3යි. ඊට පස්සේ ගන්න පුළුවන් අපිට shoulder to nipple. 10මාරක් වගේ තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් ගවුමකට නම් අපි මෙන්න මෙතනින් මෙහෙම යටට තද කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් තමයි ගන්නෙ. මෙයාගේ සාරි ජැකට් එකකට වගේ නම් අපි මෙතනින් අන්ඩර්බස්ට් එක ගන්නවා. ඊළඟට මෙයාට shoulder to nipple, shoulder to underbust, shoulder to waist. shoulder to waist කියන්නේ අපේ shoulder to waist කියනකොට මෙන්න මෙහෙම. අපි මෙන්න මෙහෙම waist මේ අත තිබ්බොත් අපේ අතේ වැලමිට හිටින තැන තියෙන්නේ. මෙන්න මේ වැලමිට මෙතන ගැවෙන තැන. මෙන්න මේ ගැවෙන තැන හරහා තමයි අපේ ඉන පිටන්නේ. ඔන්නෝම වටේ තමයි අපේ ඉන පිටන්නේ. එතකොට මෙන්න මේ ඉන හැඩ මදි. මේ බලන්නකො මේ මෙහෙම තිබ්බහම මෙන්න මේ වැලමිට මෙතන තියෙන්නේ. මේ හරහා යන ඉන තමයි අපේ සාමාන්‍ය ඉන. නැචරල් වේස්ට් එක කියන්නේ ඉන්නේ ඉන. නමුත් ඔයාලට පේනවාද එන්න ඒ ඉනට වඩා පොඩ්ඩක් උඩින් මෙන්න මෙතනින් හැඩ වෙලා තියෙනවානේ. පේනවද? මේ සාමාන්‍ය වැලමිට හිටින්නේ මෙතන. නමුත් ඊට උඩින් මෙන්න මෙතනින් පොඩ්ඩක් මේ හැඩ වෙච්ච තැන මෙතන මේ. ඒ ඉන නෙමෙයි අපි සාමාන්‍ය විදිහට ගන්න නැචරල් වේස්ට් එකක් විදිහට ගන්න මෙන්න මේ ඉන. ඒකට ඒක හරහා මිනිම තමයි කියන්නේ අපි වේස්ට් සර්කම්ෆරන්ස් කියලා. නමුත් අපිට ඉන නැරෝ වේස්ට් එකකට ගන්නත් පුළුවන්. මේ නැරෝ වේස්ට් එක හරහා වටක් ගන්න පුළුවන්. මේ ඔයාගේ පැටර්න් එක අනුව මෙතන වට ඉන ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ පැටර්න් එක අනුව මේ මෙතන මෙන්න මේ නැචරල් වේස්ට් එකට වඩා පහලින් චුට්ටක් ගන්නත් පුළුවන්. ලෝ වේස්ට් ඉන ගන්නත් පුළුවන්. ඒක තමයි කැමැත්ත අනුව ගන්න. ඊළඟට ඒ වගේම උකුල දක්වා උස. මෙතනම මුදුනේ ඉඳන් ටේප් එක තියලා උකුල කිව්වහම මේ මහතම තැන වට. මෙන්න මෙහෙම ටේප් එක දැම්මා. සෝරි මම ඔයාලට ගන්න විදිහ පෙන්වන්නේ නැහැ නේ මේකේ. හරි. පපුව වට කියනකොට ඔන්නම පපුව පොයින්ට් එක හරහා නිපල් පොයින්ට් එක හරහා වටමින්ම තමයි ගන්න ඕනේ. ඒ වටමින්ම ගනිද්දී මෙන්න මෙහෙම ටේප් එක සමාන්තරව යන්න ඕනේ. පිටිපස්සෙන් යන්න.
මෙන්න මෙහෙම සමාන්තරව යන්න ඕනේ. මෙන්න සමාන්තරව. මෙන්න සමාන්තරව යන මෙන්න මේ පොයින්ට් එක හරහා මෙන්නම තමයි ගන්න ඕනේ. මෙන්න මේ පොයින්ට් එක හරහා මෙන්නම. මෙහෙන් පාත් වෙන්නත් බෑ, මෙහෙන් උස් වෙන්නත් බෑ. කිහිල්ලට යටින් තමයි බස් පොයින්ට් මෙන්නම එන්නේ. දැන් මේ හිතනවා අඩුයි. මේ මෙන්නම ගනිද්දි අපි මෙන්න මේ එක ඇඟිල්ලක් ඇතුලට දාන්න ඕනේ. ඒක තමයි අපි දෙන ලූස් එක. ඔන්න ඇඟිල්ලක් ඇතුලෙන් තියලා තමයි අපි මේ මෙෂර්මන්ට් එක ගන්න. මෙයාගේ නම් තියෙනවා 39ක්. ඊළඟට මම කිව්වා බස් සර්කම්ෆරන්ස් එකට උඩින් අපිට අවශ්‍ය වෙන වෙලාවකට අපේ බස් එක. අපේ බස් එක කියනවා නැත්නම් චෙස්ට් එක කියනවා. ඒක ගන්නෙ ඊට උඩින්. ඊට උඩින් බස් එකට උඩින් කිහිලි කටට යටින් කිහිලි කටේ කැවෙනවා වගේ තමයි ඒ මිනුම එන්නේ. ඊළඟට අණ්ඩ බස් එක මෙතනින්. අණ්ඩ බස් එක නම් ඕනේ සාමාන්‍ය සාල් ජැකට් එකක් වහනකොට වගේ තමයි අණ්ඩ බස් එක ඕනේ ඉන්නේ. එතකොට මේ ඒ වගේම පොළොවට සමාන්තරව වැඩ ගන්න ඕනේ. මෙන්න මෙතනින් පොඩ්ඩක් V shape එකට ගියත් කමක් නැහැ අණ්ඩ බස් එක ගන්නකොට. මෙන්න මෙහෙම අරන් මෙන්න මෙතනින් පොඩ්ඩක් V shape එකට ගියත් කමක් නැහැ. වට ගන්නවා. ඊළඟට අපි අර කිව්වා වගේ වැලමිට හරහා මෙන්න ඇඟිල්ලක් ඇතුලට දාලා තමයි අපි ගන්න. ලොකුවට ගන්නෙත් නෑ, තදයට ගන්නෙත් නෑ, බුඩලට ගන්නෙත් නෑ. ඔන්න ඔහම වටමින්ම ගන්නවා. ඇඟිල්ලක් ඇතුලට හිටින්න මෙන්න තමයි ගන්න. ගොඩක් තද කරන්නත් එපා, ගොඩක් බුරු කරන්නත් එපා. ඊට උකුල වටමින්ම. උසම තැන හොයාගන්න. මෙන්න මෙහෙම උඩින් නම් සාමාන්‍ය ටිකක් උඩින් ටේප් එක ඔන්නෝම තියලා ටික ඔන්නෝම පල්ලෙහාට එන ටේප් එක නිකම්ම බුරුල් වෙනවා ටේප් එක. ඔන්නෝම පල්ලෙහාට එන්නේ. නේ ටේප් එක එතකොට ඇදෙනවා. පල්ලෙහාට එද්දි එක තැනක් තියෙනවා මෙතන හරියටම මේ ඇඟිල්ලක් යටින් තියෙනවා. ඇඟිල්ලක් ඇතුලෙන් තියලා ඔන්නෝම පල්ලෙහාට එන්නේ. පල්ලෙහාට එද්දි එක තැනක් තියෙනවා. එතනින් එහාට ටේප් එක ඇදෙන්නේ නැහැ. ලොකු වෙන්නේ නැහැ. ටේප් එක ඉඩ ගන්නව නෙමෙයි. ටේප් එක ලූස් වෙනවා. අන්න එතන වටමින්ම තමයි හරියටම උකුල වට වෙන්නේ. දැන් මෙහෙම ආවා. මගේ දැන් මෙතන 38ක් තියෙනවා. තවත් එනවා. තවත් එදිනවා. ඔය උතරින් එහා එදෙන්නේ නැහැ නම් උතරින් එහා ලූස් නේ. උතරින් එහා වැටෙනවා. මේ ටේප් එක වැටෙනවා. එන්නේ වැටෙන තැනට වැටෙන්නේ නැති තැන මිම්ම තමයි උකුල වටමින්ම වැටෙන ඊට පස්සේ ටේප් එක වැටෙනවා. ඒ කියන්නේ එතනින් එහාට උකුල ආයි සිහින් වෙලා යන්නේ. එහෙනම් උසම තැන මිම්ම ගන්න ඒ විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් නැචරල් වෙස්ට් එකේ ඉඳන් ගල් 7ක් විතර පල්ලෙහාන් තමයි ඔය හිප් එක පිහිටන්නේ. හිප් සර්කම්ෆරන්ස් එක පිහිටන්නේ. ඉතින් ඔන්න ඔය මිනුම් ටික තමයි අපිට සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ. ඔයා තනියෙන් මෙෂර්මන්ට් ගන්නවා නම් තව මම ඔයාලට බෙල්ලවට මෙන්න පෙන්නුවේ නැහැ. බෙල්ලවට මෙන්න ගනිද්දි මෙන්න මෙහෙම බෙල්ලවට ටේප් එක යවලා ඇඟිල්ලක් ඇතුලෙන් තියලා මෙන්න මෙතන අපේ මෙන්න මෙතන තියෙන මේ පොඩි වලක් වගේ අන්න එතනට V shape එකට හිටින්න ගන්න. බෙල්ල වටේ යවලා ඇඟිල්ලක් ඇතුලෙන් තියලා එන්න මෙතන තියෙන වලට V shape එකට විදිහට හිටින්න කරවට මෙන්න ගන්න පුළුවන්. මේකෙන් නම් අත්කට ආම් හෝල් සර්කම්ෆරන්ස් එක පෙන්වන්න බෑ. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්නම් මගේ ශරීරයේ මෙෂර්මන්ට් එක අරගෙන. මෙන්න මෙතන අස්තිය. මෙන්න මෙතන ඔන්නෝම නැමෙන තැන. ඔන්නෝම කරනකොට මෙන්න මෙතන පොඩි වලක් වගේ ගහනවා. ඔන්නෝම අත උස්සනකොට පොඩ්ඩක් මෙතන වලක් වගේ ඇතුළට යන්න තියෙනවා. අන්න එතනයි මේ පැත්තෙත් ඒ වගේ එතන හොයා ගන්න ඕනේ. එන්නේ හරහා මෙන්න මේ විදිහට ඔන්නෝම තියලා එන්නේ හරහා මෙන්න ඔන්නෝම උල්ස් දෙක අතර මගේ තියෙනවා 15ක්. ඊළඟට බෙල්ල වටමින්ම මෙන්න මෙතන වල වගේ තියෙනවා අපේ. එතකොට ඇඟිල්ලක් ඇතුළට දාලා මෙන්න මෙහෙම ගන්න. මෙන්න ගොඩක් අත කරන්නත් එපා, ගොඩක් බුරු කරන්නත් එපා. එක ඇඟිල්ලක් ඇතුළට දාලා V shape එකට හිටින විදිහට කරවට ගන්න. 15ක් වෙනවා කරවට. ඊළඟට මෙතන ඇට්‍රස් ෆ්‍රන්ට් එක මෙන්න මෙතන ඉර තියෙන තැනයි. මෙන්න මෙතන ඉර තියෙන තැනයි. ඒ හරහා මෙන්නම ගන්න. ඒ හරහා මෙන්න මගේ තියෙනවා
13මාරක්. 13මාරක් තියෙනවා. මෙතනයි. මෙතන 13මාරක්. 13මාරක් තියෙනවා. දාහතරක් තියෙනවා. මගේ එතෙන්ට 14ක් තියෙනවා. 14න් මම 14ක් තියෙනවා. 14න් මම අඟලක් අඩු කරනවා. එතකොට 13ක් වෙනවා. ඊළඟට ඒ වගේම පිටපැත්තෙන් ගන්න ඇක්‍රොස් බෑක් එක. ඒ කියන්නේ උදෙස මුදුනින් ගන්න 3මාරක් 4ක් විතර පාටින් තමයි ඇක්‍රොස් බෑක් එක පිටින්නේ. ඒ අරහා මිම්ම ගන්න. ඒ මිම්ම නම් තනියෙන් ගන්න බෑ. ඒ මිම්ම සාමාන්‍යයෙන් අපේ ඉදිරිපස හරස් මිනුමට වඩා අඟල් භාගයක් විතර වැඩිපුර තමයි පිටිපස හරස් මිනුම පිටින්නේ. ඊළඟට බස්ට් එකට ඉහළින් ගන්නවා නම් මෙන්න මෙහෙම ඉහළට එක සමාන්තරව පිටිපස්සෙන් සමාන්තරව මෙහෙම යවලා ඉවර වෙනවා. ටේප් එක යවලා මෙන්න මෙහෙම බස්ට් එකට උඩින් මිනුම ගන්න. එක ඇඟිල්ලක් ඇතුළට තියෙනවා. මගේ තියෙන 37ක්. ඊළඟට බස් කන්ෆරන්ස් එක ඒකත් එහෙමයි පිටිපස්සෙන් සමාන්තරව ගන්න කිහිල්ලට අඟලක් එකමාරක් විතර යටින් වගේ ඉන්න සමාන්තර වෙනකොට අඟිල්ලක් දාලා ගන්න 39යි. 39ක් තියෙනවා. ඊළඟට අnder බස්ට් එක ගන්නකොට ඔන්න ඔහොම අnder බස් සර්කම්ෆරන්ස් එක ඔන්න ඔහොම අපි සාරි ජැකට් එකකට වගේ ගන්නවා. මේක කොහොම චුට්ටක් අද කරනවා. ඊළඟට වෙස්ට් එක නැරෝ වෙස්ට් එකට ඔයාලට ඕන නම් හරියට වෙස්ට් එක බලා ගන්න පටියකට ගහ ගන්න පුළුවන්. අදාළ තැනට නැරෝ වෙස්ට් එක වටන නැරෝ වෙස්ට් වට ගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරොත් අපේ යටට යන තැනක් තියෙනවා. යටට යනවා. මෙතනින් ඇතුළට යනවා. අන්න ඒක තමයි අපේ නැරෝ වෙස්ට් එක. ඒකට පල්ලෙහෙන් තමයි එතකොට නැචරල් වෙස්ට් එක පිහිටන්නේ. ඒකටත් පල්ලෙහෙන් තමයි අපි ලෝ වෙස්ට් එක පිහිටන්නේ. ඉතින් ඔයාලට නැරෝ වෙස්ට් එක වටන නැරෝ වෙස්ට් එක වට නැචරල් වෙස්ට් එක වටන නැචරල් වෙස්ට් එක කොහොම ගත්තත් තදත් නැතුව බුරුලුත් නැතුව මෙන්න මෙහෙම ඇඟිල්ලක් ඇතුළට තියලා තමයි ගන්න ඕනේ. ඊළඟට හිප් එක. මේ බලන්නකො හිප් එක ගන්න විදිහ. ඉතින් මම ඇඟිල්ල ඇතුලෙන් තියලා ඔන්න ඔහම තියා ගන්නවා. තියාගෙන මම ඔන්න ඔහම පාත් කරනවා. ඔන්න ඔහම පාත් කරනවා. ඕම් පාත් කරාම ඔන්න ඔහම පාතට යනවා. එතකොට ඒ පාතට යන්න ඉස්සෙල්ලා නැවතෙන තැනක් තියෙන්නේ. අන්න එතන තමයි එතකොට අපේ හිප් එක පිටිනුන් ආයි ඔන්න ඔහම ගත්තා. මේ හරිය මේ ගන්නට තියෙනවා. ඔහොම පල්ලෙහාට යනවා. ඔහොම අතරින් එහා පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි මගේ හිප් එක තියෙන. මෙහි බුරුල්. මෙන්න මෙතන තමයි උපරිමේ. ඒකට මගේ හිප් එක තියෙනවා 40ක්. ඊළඟට බලමු අපි ආම් හෝල් වට ගන්නේ කොහොමද කියලා. ටේප් එකේ කෙලවර මෙන්න මෙහෙම උඩිස්ස මුද්දේ තියාගෙන ටේප් එක මෙන්න මෙහෙම ඉහළට හේතු කරනවා. හේතු කරලා මේ පැත්තෙන් මෙහෙම වටේ අරගෙන මෙන්න මෙහෙම උඩිස්ස මුද්දෙන් තියෙන එක ඇඟිල්ලක් ඇතුලේ තියෙන්නේ. මේක අපි සාරි ජැකට් එක ගන්නම් බුරුලක් නැතුව ගන්නවා. සාමාන්‍ය ගම කරන පොඩි ලූස් එකක් තියෙන ගත්තට කමක් නැහැ. මගේ නම් තියෙනවා 16මාරක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආම් හෝල් සර්කම්ෆරන්ස් එක ගන්නෙ. ඊට පස්සේ අපිට තියෙන්නේ උස මිමි ටික. ඒ උස මිමි ගන්නකොට උස මිමි ටික ගන්නකොට මෙන්න මෙතන මුදිනේ ටේප් එක තියා ගන්නවා. ටේප් එක තියාගෙන ටේප් එක ඔන්නම නිදහසේ අතාරින්න. නිදහසේ අතාරින්නාම මෙතන නිපල් එක උස මගේ 11ක් තියෙනවා.
ඒක දැන් අපේ සාරිකා කට් එක කරන අපි මෙන්න මෙතනින් පොඩ්ඩක් ඇතුළට උන්හම ඇඟිල්ලෙන් ටච් එකක් දෙනවා. එතකොට ඒ ප්‍රමාණය තමයි. එතකොට ඒ ප්‍රමාණය තියෙනවා මගේ 14මාරක්. අපි සාමාන්‍යයෙන් ගවුමකට නම් ගවුමකට නැරෝ වේස්ට් එකට ඕන නම් අපි මෙතනින් පටියක් ගැට ගහලා තිබුණා නම් නැරෝ වේස්ට් එක මෙන්න මේ හරිය උඩ නෙන්නේ මෙතන ඇතුළට යන තැනනේ. එතකොට ඒ හරියට අවශ්‍ය උස එහෙම නැත්නම් නැරෝ වේස්ට් එක මේ නැචරල් වේස්ට් එකට උස ඊළඟට ලෝ වේස්ට් එකට අවශ්‍ය ඉනට උස ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර හිප් එක ගත්ත වට ගත්ත තැන තියෙන අන්න එතෙන්ට උස තමයි හිප් එකට උස. ඊට පස්සේ දණිසට උස ඊළඟට අවශ්‍ය සම්පූර්ණ ලෙන්ත් එක එහෙම ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තමන්ගේ ශරීරයෙන් මිනුම් ලබා ගන්නෙත්. එහෙම නැත්නම් අපි ළඟට එන කස්ටමර් කෙනෙක්ගෙන් ශරීරයෙන් මිනුම් ලබා ගත්තත් ගන්න. ඉතින් ඒ ගන්න මිනුම් මම ඔයාලට ගිය සතියේ වීඩියෝ එකෙන් කියා දුන්නා සටහන් කරගන්නේ කොහොමද කියලා. කස්ටමර්ගේ පැටර්න් එක ඇඳගන්නේ කොහොමද? එයා ඊට පස්සේ ඒ වගේ මෙතන යට එයා විශේෂ දේවල් කියනවා නම් ඒ ටික ලියා ගන්න ඕනේ. මොකද නැත්නම් අපි ගොඩාක් අයගේ එක්කෙනෙක්ගේ මෙෂර්මන්ට් එකක් විතරක් නෙමෙයි අපි ගන්නේ. අපි ගොඩාක් අයගේ මෙෂර්මන්ට් ගන්නකොට අපි ඒවලේ හා කියලා අපි මතක තියාගත්තට අපිට මහාන වෙලාවෙදී අපිට අමතක වෙන්න පුළුවන්. ඒකින්ද එතන ලියලා තියාගත්තොත් අපිට ඒකේ වෙලාවේ මතක් වෙනවා. ඒකින්ද ඔයාලා මතකේ තියාගන්න හදන්න එපා හැමදේම අවශ්‍ය තැන අවශ්‍ය නෝට් එකක් දාගන්න. ඒක ඕගොල්ලන්ගේ පහසුවට ගොඩක් වැදගත් වෙනවා. හරි ඉතින් මම ඔයාලට ගිය සතියේ කියා දුන්නා මිනුම් ලබා ගන්න විදිය ලොකු හැඳින්වීමක් කළා. අද මම ඩමි ආශ්‍රය කරගෙන මිනුම් ගන්න විදියක් කියා දුන්නා. මගේ තමන්ගේ ශරීරයෙන් මිනුම් ගන්න විදිහක් කියා දුන්නා. ඉතින් මේ මිනුම් ටික නිවැරදිව ලබාගෙන අපි බලමු එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කොහොමද පතරමක් සකස් කරගන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට බොහොම ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ මාව subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. comment එකක් ඔයාලගේ අදහසක් තියෙනවා නම් comment එකක් විදිහට මට ලබා දෙන්න. like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙනකොට එනකන් ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක්.